Hi guys, ඔන්න මම අදත් ආවා තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔන්න මම හැමදාම කියනවා වගේ මතක් කරනවා අදත් මාව like කරන්න, subscribe කරන්න කියලා. ඒත් ඒක මට මුලින්ම කියන්න හිතුණා. ඇයි දන්නේ? කොහොම හරි අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අපේ ෆෝන් එක ස්ලෝ වෙනවනේ. ඒ ස්ලෝ වෙන එකට ඒ කියන්නේ අපි මොකක් හරි ඕපන් කරනවා. ඒක මේ දැන් මම මේ දෙන විසඳුම යන්තාක් දුරට හොඳයි. ඒ කියන්නේ හොඳටම 100%ක්ම හොඳ නෑ. 75ක් වගේ ෂුවර් කරන්න පුළුවන්. ගොඩාක්ම ස්ලෝ ෆෝන් ටිකක් හරි ටිකක් ස්පීඩ් වෙයි. බලමු අපි දැන් ඒක කරන්නේ කොහොමද කියලා. අපි මේ විදිහට අපේ ෆෝන් එකේ settings app එක හොයා ගන්න ඕනේ. මේක අමිති මෙන්න මගේ settings app එක මම දැන් ඒක ඕපන් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට යටට යනවා. යටට ගිහිල්ලා ඔයා ගන්න about phone කියන එක. ඒකේ තියෙනවා මෙන්න මේ පොඩේ මටත් වැරදුනා මට. හරි මෙන්න මේ මෙතන දැන් සමහර ෆෝන් වල මේ වගේ වෙනස් ඇති. ඒත් මේක ඇතුළට ගියාම මෙන්න මේ විදිහට build number කියලා තියෙනවා. ඒක උඩ පස්සරයක් මෙහෙම ටච් කරන්න ඕනේ එක දිගට. හරි දැන් මෙතන මැසේජ් එකක් ආවා. දැන් අපි දැන් බෑක් වෙලා මෙතන සර්ච් කරමු. හරි දැන් අපිට මේ ඔප්ෂන් ආවා. දැන් අපි මේ උඩම තියෙන developer option කියන එකට යනවා. ගිහිල්ලා මෙහෙම අපි පහලට යනකොට අපිට හම් වෙනවා මෙන්න මේ මෙතන මේ drawing කියන එකේ මෙන්න මෙතන window animation scale එහෙම තියෙනවා තුනක්. ඒ තුන ඔයගලන්ට පේනවා ඇති මෙතන 1x කියලා තියෙනවා. ඒක අපි off කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ එතන තියෙන තුනම ඕෆ් කරගන්න. එතකොට ඒක දැන් මේ එකපාරට ඕපන් වෙනවා. අන්න ඒක තමයි පළවෙනි විදිහ. ඊට පස්සේ මම තව විදි 3-4ක් ගේනවා ඊළඟ වීඩියෝ එකේ. මොකද තව කිව්වොත් වීඩියෝ එක දිග වෙනවා. ඒක හින්දා මම ආයි කියන්න. තව එකක් තියෙනවා මෙතනම තියෙන හින්දා මම කියන්නේ. මෙන්න මෙතන මෙන්න මේක ඔන් කරගන්න. ඊට පස්සේ මෙහෙම ආයි යටට යනකොට හම්බෙනවා චැටෙන් මට පහ වුණා. මෙන්න මෙතන මේ don't keep activities කියන එක. අන්න ඒකත් ඔන් කරගන්න. හරි දැන් අපේ වැඩ ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකේ තවත් දේවල් ගේන්න. ඊළඟ වීඩියෝ එකේ හමු.